Bandaravela, the city of God. Bandaravela මේක තමයි මගේ ජීවිතේ මම කියපු unexpected trip එක. ඒරවල සිගරට් ෂයික් කරලා ගෙදරටලා ඉද්දි මගේ යාළුවෝ නිතරම කිව්වා ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. කොහොම ඉද්දි අපි ලොකු අයියා, කියන්නේ මගේ ලොකු අයියා බණ්ඩාරවල යනවා කියලා අපිට දැනගන්න හම්බුනේ. ඊට පස්සේ ඒ වෙලාවේ මේ කියන්නේ මට දැනගන්න හම්බුනේ දැන් හෙටනයි යන්නේ. මට දැනගන්න හම්බුනේ අද රෑ මම ඉහම මගේ යාළුවෝ කෝල් එකක් ගත්තා. කෝල් එක කරගෙන මචං අයියා බණ්ඩාරවල යනවා අපිට යන්න පුළුවන් මම යමන් කියලා කිව්වා. ඌ එහෙමම එදා පාන්දර එකමාරට විතර තුෙන් නැග්ගා බස් එක අපේ ගෙදරට එන්න අපේ ගෙවල් තියෙන පානදුරේ වාද්‍ය පාන්දුරට එහා නැගලා නැදිනේ. කොමාරි ඌ එකමාරට බස් එකෙන් ගිහින් නැගලා ඊට පස්සේ කෙලින්ම පාන්දුරට ආවා. ඌ දෙකමාර විතර වෙන්න කලින් කොමාරි අපේ ගෙවල් පැත්තට ආවා. ඊට පස්සේ අපි මගේ ලොකු අයියාත් එක්ක ගමන යන්න පිටත් වුණා. අපි guys කොමාරි අර එන්න කොටක් කාලයක් තිස්සේ ප්ලෑන් කරලා ට්‍රිප් එක සෙට් කරන්න නෙවෙයි. එක පාට කතාවලා එක පාට හරි කට්ටිය ඔක්කොම ඉඳලා යනවා. අපි යන්න හිතන් ඉඳපු දවසක් නෙවෙයි. යන්න හිතන් ඉඳි ඊට දවස් දෙකකට පස්සේ යන්න දවස් දෙකක් කලින් ට්‍රිප් එකේ යන්න පිට වුණා. කොහමද කියලා කොහෙද නවතින්නේ ඒකක්වත් අපිට ප්ලෑන් කරලා තිබ්බේ නැහැ. අපි guys ඒට ගිය ගමන්ම කරේ බණ්ඩාරලින් අපේ යාළුවට කෝල් කරලා ඒගොල්ලන් ගෙදර අපි බණ්ඩාරලින් ඉන්න දවස් ටිකට නවතින්න සෙට් කරගත්තා. ඒ ඉන්න දවස් ටිකට guys අපි හයිකින් ගියා, කැම්පින් ගියා, ෆුල් හැපනින් විදියට වගේම හරිම අන්එක්ස්පෙක්ටඩ් විදියට අපි හරියටම දවස් 7කටත් වඩා බණ්ඩාරවල ඉඳියා. सित नयना हृदय सिंबीना खोल नील वदना सान पीनना मैं चंद सूर्य नगरे दो मेले सरना सेवनल विन्न प्रेमी दाहयनी बना सिलिलार सित नयना हृदय सिंबीना. ගයිස් ඔන්න දැන් තමයි හරියටම vlog එක පටන් ගන්නෙ. අපි මහබාන්දර 3 මාට 4ට විතර වාද්දුවෙන් පිට වුණා. වාද්දුව දන්නවා ඇති. පානුදුර දන්නවනම් පානුදුරට මෙහා නගර. අර ළඟදී වඳුර එප්පල්ලා ලංකාවටම කරන්ට් එක නැති වුණේ අන්නේ නගරේ. පානුදුරට මෙහා නගර තමයි වාද්දුව. ඔන්න ඔහෙන් තමයි අපි ගමන පටන් ගත්තේ. අපි ගයිස් බදුල්ල බණ්ඩාරවල පාරෙන් තමයි බණ්ඩාරවලට ගියේ. ඔකන පේනද අපි මහබාන්දර හයිවේ එකේ ගියා ගයිස්. ඔකන පේනද අපි යන්නේ ලොකු ලෝරියක. ඇයි ලෝරියක යන්නේ? ඒක කොහොමද අපි යන වාහනේ උනේ? ඒ මුත් ඔයගොල්ලෝ හිතන්නේවා. හරිද? ඒ මුත් මෙතන දාලා නැහැ. කොහොමද අපි දැන් ගමනේ යන්නේ ලෝරියක යන්න පටන් ගත්තේ ලෝරියක. ඒකත් අපි දැන් මෙහෙම මේ පිට වෙන්නේ පාන්දර 3 මාට පිට වෙලා තමයි මේ යන්නේ. උදේ 5:06 වගේ වෙද්දී ඒ අපි ගියෝ පැත්තෙන් පට්ට වීවයක් තිබ්බ මම මේ වීවේ ලස්සන දැන් ගොඩාක් රෙකෝඩ් කරගත්තා. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ vlog එකේ ඉස්සරහට. අතිකයිස් පාරත පැත්තෙන් හම්බෙච්ච වීව් එක කියන්න වචන නෑ. එච්චර ලස්සනයි. පට්ට වයිබ් එකක් තිබ්බේ නිකන් හරියට අපි වෙනම ලෝකයක් මැදින් යනවා වගේ.
ට්‍රැවලින් කරද්දි guys මේ වගේ පාරවල් හම්බෙදි තමයි තේරෙන්නේ අපි ඉන්නේ කොච්චර ලස්සන කොච්චර විවිධත්වයකින් පිරිච්ච රටකද කියලා. ඇත්තටම මේ රටේ ඉපදෙන්න අපි කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද? යන පාරේ guys අතරමඟ තියෙන වැවක්ද මොකද්ද මන් දන්නේ නැහැ. එක හොඳට පේන view point එකක් ගාව අපේ ලොකෝ අය වාහනේ නැවැත්තුවා. මේ තියෙන ඉතින් ඒක. ඔයගොල්ලෝ දන්නවනම් මේ මොකද්ද මේ වැව කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තම කිව්වොත් එහෙනම් මේ වෙද්දි මට මේකේ නම මතක නැහැ. guys ඉතින් finally අපි බණ්ඩාර වෙලට ආවා. හෝ මට අමතකුණානේ අපේ සෙට් එක එන්නේ මගේ සෙට් එක මේ ට්‍රිප් එකේ මාත් එක්ක ගියපු අනිත් යාළු දෙන්න හඳුන්වලා දෙන්න. ඔන්න එහෙනම් guys introduction to my crew. නෑ introduction to my team. නෑ මොකක් කරේ කොහමද මෙන්න introduction. කියලා කියන්නේ හරිම ලස්සන නගරයක්. ඩ්‍රීම් සිටි එකක් කියලා කියන්න පුළුවන් විදිහේ නගරයක්. මේ කියනවා නේචර් ලවර් කෙනෙක් නම් ඔයා ඩ්‍රීම් ලවර් කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනේ නගරයක්. ඔයා අනිවාර්යෙන්ම විසිට් කරන්න ඕනේ නගරයක් විදිහට මම හිතනවා මේ බණ්ඩාරවැල. මොකද ඒක ඇත්තටම ෆුල් නේචර් ලවින් මිනිස්සෙක්ට ඒ වගේම ඩ්‍රීම් ලවර් කෙනෙක්ට සුපිරියටම සෙට් වෙන ප්ලේස්. ඊට පස්සේ guys අපි බණ්ඩාරවැල හොඳට ඇවිද්දපු ටවුමෙම ඇත්තම කිව්වොත් එහෙනම් මේ වෙද්දි මේ vlog එකේ රෙකෝඩ් කරපු වීඩියෝ කොටේජස් ගොඩක් මේ වෙද්දි මිසිං වෙලා තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩනියෙන් අඩුවක් වගේ තේරෙයි එන් කරන්න. අපි හිර ගිය ගමන් guys ගියා පින්ක් වයිබ් එකක් තියෙන කැෆේ එකට. මට ඒ කැෆේ එකේ නම නම් මතක නැහැ. ওই කැෆේ එකේ ඉඳගෙන මගේ යාළුවට සහන්ට ඕන වුණා තේ එකක් බොනවා වගේ තේ එකක් නෙවෙයි නෙස්කැෆේ එකක් බොනවා වගේ වීඩියෝ එකක් ගන්න. මේ තියෙන මේ වීඩියෝ එක ඔන්න පේන ඇති. යාරවල ඇවිදින්දි guys අපිට හම්බුණා පොඩි පොළොව යටින් හරපු උමගක් වගේ යන්න තියෙන පාරක්. මේ පාරෙන් ගිහලා යන්න පුළුවන් වෙන්නේ guys බණ්ඩාරවල ස්ටේෂන් එකට. හරියටම බණ්ඩාරවල ස්ටේෂන් එක මැදටම මේ උමගෙන් ගිහලා යන්න පුළුවන්. බණ්ඩාරවල ටවුන් එකේ ඇවිදින්දි guys බණ්ඩාරවල ඉන්න මිනිස්සුන්ගේ ලස්සන ෂොට්ස් කීපයක්ම මට ගන්න පුළුවන් වුණා. ඔන්න එහෙනම් ඒ ටික මෙතනින් ඉස්සරහට උගන්න බලා ගන්න පුළුවන්. பார்க்கையிலே கொட்டு கிடைத்த தனிமையினை கட்டு தந்த காதல் வழி விட்டு போனதே. ஊர் கூடும் நல்ல நல்ல தளங்கள் எல்லாம் உன்னை கூட்டிக் கொண்டு கை கோர்த்து கொண்டு இதை சேர்த்து வைக்க நல்ல இடங்களை நாம் தேடி தேடி போவோம். ඊපස්සේ guys අපි ගියා බණ්ඩාරවල තිබ්බ චර්ච් එකකට. මේ චර්ච් එක බණ්ඩාර ටවුන් එකේම තියෙන චර්ච් එක. අපි බණ්ඩාර ටවුමේ ඇවිදින් තමයි මේ චර්ච් එක අපි දැක්කේ. දැක්කට පස්සේ අපිට යන්න හිතුණා. ඒ පැත්තේ guys තියෙන සීතලයි ඒ vibe එකයි ඒ ඔක්කොමත් එක්ක මේ church එකේ තියෙන roman catholic විදියට design කරපු ඒ buildings ඒ තියෙන architectural designs ඒ ඔක්කොම හරි ලස්සනට match වෙලා ඒ church එක ඇතුලේ
ඒ වගේ පුදුමාකාර වයිබ් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට හොඳටම නෝට් වෙන්න ඇති මේ vlog එක සම්පූර්ණයෙන්ම හොරර් තීම් එකකට ගෙනියන. එක ප්‍රධාන හේතුවක් වුණා මේ චර්ච් එකක්. මොකද මුළු බණ්ඩාර වෙලම ඒ සීතලයි අඳුරු ගතියයි ඔක්කොමත් එක්ක තියෙන්නේ හරිම හොරර් වයිබ් එක. මේ චර්ච් එක ඒක නිකන් මේන් ප්ලොට් එක වගේ. Built in 1908 during British colonial rule, St Anthony's Church in Bandarawela served the growing Catholic community of the hill country. It remains a historic landmark, reflecting colonial architecture and deep spiritual significance. අපි චර්චෙන් එළියට එද්දි හොඳටම කළුවර වැටලා අඳුරු වෙලා තිබ්බේ. අපි ඊට පස්සේ ගියා රැට කන්න කඩයක් හොයාගෙන අපේ යාළුවා කඩවල් ගන්න ගොඩක් අපි රෙකමන්ඩ් කරා. නම් ගොඩක්ම වඩේ කඩේ එහෙම නම් කීපියම දැන් ඔක්කොම නම් මතක නැහැ. කොහමද අපි අන්තිම වෙගේ ගැමි ගෙදර කියලා කඩේක. අයමත් හොව් ගයිස් මට අමතක වුණා. ඉන්ට්‍රොඩක්ෂන් එකේ වීඩියෝ ලස්සන හැදුවට ඒකේ වොයිස් එක වීඩියෝ එක. ඉංග්‍රීසි මම කියන්න ඕනේ නැහැ මේ හැබැයි රතු පාට ෂර්ට් එක නම් ගැම්මට ඉන්න. අම්මට සිරිත් හරින් දකුණු පැත්තෙන් ඉන්න දකුණ නෙවෙයි මගේ වම් පැත්තෙන්. සහන් මගේ යාළුවා අපි දෙන්න තමයි guys මෙහි ඉඳන් ගියේ බණ්ඩාර වෙල. ඊට පස්සේ guys මේ ඉන්නේ ශාන් සංජය මුදාය අපේ ට්‍රිප් එකට බණ්ඩාර වලින් සෙට් වෙච්ච යාළුවා. මේ ට්‍රිප් එකේදී අපි නැවතිච්ච තැන් හයිකින් ගියපු ඒවා කැම්පින් ගියපු ඒවා ඔක්කොම ගයිඩ් කරේ මෙයා තමයි. ඊට පස්සේ guys අපි ටවුමේ ඇවිදලා කන්නාව මේ තියෙන ගැමි ගෙදර අර මං කියපු කඩේ. මේ කඩේ guys පට්ට ලස්සනයි. නම ගැමි ගෙදර උනාට ඇතුළේ හදලා තිනවා පට්ට ලස්සන ඉන්ටීරියර් ඩිසයින් එකකට හෙන්නම ලස්සන වයිබ් එකක් ඇතුළේ තියෙනවා. ඒ වගේම තමයි කෑමත් පට්ට රහයි. මොකකට පෙන්වන්න අපි එහෙ දවස් 7ක් නැවතුණා කියවනේ guys. ඒ දවස් 7ේම අපි එළියෙන් කෑවනම් කෑවේ මේ කඩෙන් විතරයි. ඇත්තටම මේ කඩේ කෑම වල ගාණත් අඩුයි. ඒ වගේම රහ කියලා වැඩක් නැහැ පට්ට රහයි. ඉතින් guys අපි ඕඩරේ දැම්ම. ඕඩරේ එනකන් අපේ යාළුවට සානට ඕන වුණා මේ රෙස්ටොරන්ට් එකේ පොඩි වීඩියෝ කැලලක් ගන්න. මේ දින මේ වීඩියෝ එක ඔන්න බලන්න ඉතින් මියන කොච්චර ට්‍රැක්ද කියලා. මේ කඩේ guys නම ගැමි ගෙදර වගේම ඇතුලේ ෆුල් ශ්‍රී ලංකන් වයිබ් එකක් තියෙනවා. බලන්න පේනවා ඇති. ඔයා අපේ ශ්‍රී ලංකාවේ උඩරට පහතරට වෙස් මුහුණු බිත්ති එල්ලලා තියෙනවා. පේන්න හරි ලස්සනට. ඒ වගේම තමයි වහල guys වෙනම ලස්සනක් තියෙනවා. මුද්දර ඩිසයින් එකක් ගියපු රෙද්දකින් තමයි වහල කව වෙලා තියෙන්නේ යටි. අපි මේකට ගියේ මුල්ම දවසේ guys කොත්තු වර්ග හෙන්න ගොඩක් අපේ මෙනු එකේ හම්බුණා. අපි මුලින්ම ගත්ත මේ චීස් කොත්තු එක. ඔන්න පේනද මේකේ හොඳ චීසි එකක් තියෙනවා. ඒ ටෙක්ස්චර් එක වගේම තමයි මේකේ ස්මෙල් එක රහ ඒ ඔක්කොම ආයි ඒන තරම් සුපිරියක් තමයි. පට්ට රහයි ඒක සිරාවට. ඊට පස්සේ guys අපි ගැමිතරින් හොඳට බඩපැලෙන කාලා දැන් නම් ටිකක් ටයර්ඩ් වෙලා තියදී අපි නැවතලා ඉන්න තැනට යන්න කලින් මේ ටවුමේ පොඩ්ඩක් ආයි ඇවිද්දා පොඩි බරු ටිකක් ගන්න කියලා. ඔයගොල්ලන් පේනද මේ දින බණ්ඩාර ටවුන් එක. මේ බණ්ඩාර ටවුන් එකෙත් guys හරිම හොර වයිබ් එකක් තියෙනවා මම අර කිව්වා වගේ. ඔයගොල්ලන් මේ වීඩියෝ එක හරියටම පේනවද නැද්ද දන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ දවසක ගිහින් නයිට් වෝක් එකකට ගියොත් එහෙම ඔයගොල්ලන් හරියටම තේරෙයි මම කියපු කතාව ඇත්ත නැත්ත. ඔන්න guys ඊට පස්සේ අපි නැවතලා ඉන්න තැනට ආපු ගාම අපේ යාළුවා සානට සීතලයි කියලා ඔන්න ඇඳුමක් අඳින්න ගත්ත ජර්සි එකක්. ඒක බලන්න guys මොන වගේ ඇඳුමක්ද කියලා ඔයාලම තේරුම් ගන්න ඕනේ. නයිස් මගේ තොප්පි දාගෙන light din dan
Let's go. Yes. Let's go. මේ පළවෙනි දවසේ ගයිස් බණ්ඩාරවල පට්ට සීතලක් තිබ්බේ. ඒක නිසා මහරෑම නෙස්කැෆේ එකක් ඕන වෙලා අපේ සානට අපි ගියා මහරෑම නයිට් වෝක් එකක් ටවුන් වල නෙස්කැෆේ එකක් හොයාගෙන. ඌ අර ඇඳුම ගැලුවෙත් නෑ. ඌගේ ජාතික ඇඳුමෙන් තමයි ඌ ගියේ. ඌගේ කිඹුල ඇඳුමෙන්. ඔයාලට පේනවා ඇති. ඇඳුම එකක් කියන්න ආවේ. සොකුන් ගහන යනවා ලෑස්ති වෙන්න එපා. මේ තියෙන ඉතින් ගයිස් බණ්ඩාර ටවුන් එක මහා රෑට ඔයගොල්ලන්ට පේනවා ඇති මිනිස්සෙක් තියා බලු බල්ලෙක්වත් නැහැ මේ වෙලාවේදී පාරේ. අපි කට්ටිය විතරයි ඉන්නේ. ඒකත් ගයිස් අපි ටවුමට ආපු පාරෙන් නෙවෙයි ආයි නැවතලා ඉන්න තැනට ගියේ. යාළුවා ෂාන් අපි එක්කන් ගියේ වෙන ළඟ පාරක් තියෙන කියලා පාරකින් ඒ පාර කිසි ළඟක් නැහැ ගයිස්. ආපු දුරම වගේ තමයි පින්නන් දැරුනේ. ඊටත් වඩා තිබ්බද මන්ද ඒ පාරේ මතිවල මේගොල්ලන්ට පේනවා ඇති එක දිගට දෙපැත්තේ ලයිට් දාලා දිනෝ එන්නම ස්කෑරි වයිබ් එකක් තිබ්බේ. මතිවල මේ ලයිට් නිවි නිවිත් මම ගයිස් මේ vlog එක හදද්දී මේක හැදුවේ සම්පූර්ණ හොරර් තීම් එකකට. ඒක දැන්ටමත් ඔයගොල්ලන්ට තේරලා ඇතිනේ. ඒකට මේන්ම රීසන් එක තමයි ගයිස් මේක. මෙන්න මේ මම ඔයගොල්ලන්ට පෙන්නන දේ. මෙතන ඔයාලට පේනවා ඇති බණ්ඩාර වෙලා තියෙන අద్භූත ගතිය. මේකට හේතුව මොකක්ද කියලා නම් මන් දන්නේ නැහැ. නමුත් ඒ නගර පුරාවටම වීදිච්ච අමුතු මූසල ගතියක්. ඔන්න ගයිස් දැන් බණ්ඩාර vlog එකේ day 2. එහෙනම් good morning හැමෝටම. මම ඔයාලට පටන් ගද්දිම කිව්වා මේක හරිම unexpectedly අපි ආපු trip එකක් කියලා. ඒ වගේම මේ trip එක එන්න එක main reason එකක් තිබ්බා. අපේ එක යාළුවෙක්ගේ එක පොඩි වැඩකටත් එක්ක තමයි අපි මේ ආවේ. ඒ වැඩේ තියෙන්නේ අද. ඒ වැඩේට යන්න කලින් guys අපි අද නැගිටලා මුලින්ම කාගිල් ස්ක්වයර් එකට ගියා. බණ්ඩාරවල ගියා නම් බණ්ඩාරවල ටවුන් එකේ තියෙන ලොකු කාගිල් ස්ක්වයර් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒක දැකලා ඇති. ඒක හරිම ලස්සනයි. කොළඹ ආවට පස්සේ guys කොළඹ තියෙනවා One Goal Face, Havelock City Mall, ඊට පස්සේ කොළඹ City Center වගේ shopping malls ගොඩක්. අන්න ඒ වගේම නිකන් බණ්ඩාරවල තියෙන shopping mall එකක් තමයි මම දැක්ක විදිහට shopping mall එකක් වගේ මේ කාගිල් ස්ක්වයර්. දැන් guys මට මේ බණ්ඩාරවල කාගිල් ස්ක්වයර් එක මතක් වෙද්දි මතක් වෙන එකම දේ තමයි එකම විශේෂ දේ තමයි ඒ මෙන්න මේ සුප් එක. ඔයාලා මගේ ඉස්සර වීඩියෝ ඩයරි ඩේලි vlogs බැලුවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ඇති මම සුප් වලට මාර පිස්සුවෙන් කැමති මිනිස්සෙක් කියලා. ඉතින් මම බිල් තියෙන සුප් අතරින් බණ්ඩාරවල කාගිල් ස්ක්වයර් එකකින් බීපු මේ සුප් එක guys ඇත්තටම ඒක මම මේ තාක් බීපු සුප් වලින් මගේ හිතේ උඩින්ම තියෙන සුප් එකක්. ඇත්තම කිව්වොත් guys ඒක එච්චරටම රහයි. ඉතින් guys අපි කාගිල් ස්ක්වයර් එකකින් ඊට පස්සේ ටක් ගාලා පිට වුණා. අර ඉවෙන්ට් එක තියෙන තැනට යන්නේ කියලා අපේ යාළුවගේ වැඩේට යන්න. ඔබනියා බලන්න බෑ යකෝ. ඔබ කැතයි තේරුම් ගනින්. ඔබ කැතයි. Wait a minute. ඔබනියා බලන්න බෑ යකෝ. ඔබ කැතයි තේරුම් ගනින්. ඔබ කැතයි. You're teasing me, naughty. ඔබනියා බලන්න බෑ යකෝ. ඔබ කැතයි තේරුම් ගනින්. ඔබ කැතයි. ගනින් ඔබ කැතයි. Talo. Sorry. I'm here to tell you right now, we don't care. Let me tell you, we don't care. ඔබනියා බලන්න බෑ යකෝ. ඔබ කැතයි තේරුම් ගනින්. ඔබ කැතයි. How did they think that was okay to even put it in the game? I'm so sick of this company. The trash! Fix the game! It sucks playing this shit! And I'm addicted! So I can't quit! බ්‍රෝරන් ලස්සනයි. ඔබ කැතයි යකෝ. කියපන්. ඔබ කැතයි බං. බාරි කැතයි යකෝ. My disappointment
is immeasurable. And my day is ruined. ඔන්න ගයිස් අපි ඊට පස්සේ අර මං කියපු යාළුවගේ වැඩේ තියෙන තැනට ආවා. ඇත්තම කිව්වොත් ඒ ඉවෙන්ට් එක පැය කීපයක් යනකම් ගියා. අපි මේ ඉන්නේ ගයිස් බණ්ඩාරවල සෙන්ට්‍රල් කොලෙජ් එකේ ගවේෂණ සරිත් නීලම්බර කියලා මල්ලි කෙනෙක් ලියපු ඕවර්තින්කින් කියලා පොයට්‍රි බුක් එකක් රිලීස් කරන ඉවෙන්ට් එකක කියලා කිව්වොත් මම හරි. මේ ඉවෙන්ට් එක ගයිස් ඉවර වෙද්දි ටිකක් හවස් වුණා. හවස් වෙලා අපි මේ ප්ලේස් එකෙන් එළියට ආපු ගමන් අපි ගයිස් කෙලිම බස් එකේ ඇල්ලට ගියා. බණ්ඩාරවල ඉඳන් ගයිස් ඇල්ලට තියෙන්නේ විනාඩි 15ක දුරක් කියලා තමයි අපේ යාළුවා ශාන්නන් කිව්වේ. ඔන්න ගයිස් එනගයි බණ්ඩාරවල ඇවිල්ලා බණ්ඩාරවලින් පිට ගියපු පළවෙනි අවස්ථාව. මුලින්ම අපි ගියේ ඇල්ලට. ඇල්ලට ගියාට ගයිස් ලොකු දෙයක් වුණේ නැහැ. මොකද කිව්වොත් මේ වෙද්දි හොඳටම කළුවර වැටිලා තව ඒත් එක්කම වැස්සත් එක්ක ගොන්න පේනවා ඇති. අපි අයි බණ්ඩාරවලට එද්දි හොඳටම මීදුවා. අය යාළුවෝ සෙට් එකේ එකතු වෙලා ට්‍රිප් එකක් ගියොත් එහෙම බණ්ඩාරවල සයිඩ් එකට මම නම් ගයිස් රෙකමන්ඩ් කරන්නේ ඇල්ල සිටි එකකින් කන්න කියලා. මොකද ඇල්ල සිටි එකේ තියෙන රෙස්ටොරන්ට්ස් ගොඩක් ඒවා ෆොරිනර්ස්ලා වෙනුවෙන් හදපු ඒවා. ඒවල තියෙන ප්‍රයිසස් ඒ ගණන් ගොඩාක් වැඩි. ඒක නිසා අපි ආයි කෙලින්ම බණ්ඩාරවලට ආවට පස්සේ ගයිස් අපි මං කිව්වා මේ vlog එක පටන් ගනිද්දී මං එක කඩයක් හඳුනලා දුන්නා ගැමි ගෙදර කියලා. අපි මේ vlog එක පුරාවටම එළියෙන් කෑවනම් කෑවේ ඔය කඩෙන් විතරයි කියලා මං කිව්වා. ඉතින් අපි මේ ආවේ ඒ ගැමි ගෙදර අපේ ජාතික කඩේ හොයාගෙන. අපි ගයිස් මෙදාපාර try කරා fried rice එකක්. කලින් ගත්ත cheese කොත්තු එක මෙදාපාර fried rice එකක් ගත්තා. කැම කාලි විරච්ච ගමම ගයිස් අපි ආයි ගියා නැවතලි මේ තියෙන්නේ ගයිස් ඉතින් අපි සෙට් එක රෑ නිදා ගන්න කලින් බලපු කාටුන් එක කොහමරි ගයිස් මේක බලන ගමන් කන්න අපිට අපේ යාළුවා ශාන්ලෑගේ හම්බ වෙලා තිබ්බා නූඩල්ස් පෙට්ටියක් අපි එක කන ගමන් මේකත් බලලා ඉවර කරලා එහෙම අද නිදාගත්තා. ඔන්න ගයිස් මේ තියෙන්නේ බණ්ඩාරවල ගෙවෙන 3 වෙනි දවස. සානයි මයි කොළඹ ඉඳන් කොළඹ නෙවෙයි වාද්දුවේ ඉඳන් පිට වෙද්දි බණ්ඩාරවල එන්න අපේ කිසිම ප්ලෑන් නැති තිබෙන කැම්පින්. මං කිව්වා අපි ඇල්ලේ ගිහින් එන ගමන් කැම්පින් යන්න ප්ලෑන් කරගත්තා කියලා. ඉතින් මේ ප්ලෑන්ස් වලට අනුව අපි ශාන්ලා ගෙවල් වලින් බඩුත් ලෑස්ති කරගෙන ඊට පස්සේ ආයි ටවුමටත් ගිහලා තා බඩු ටිකුත් ලෑස්ති කරගෙන ඔන්න එහෙනම් අපේ ෆස්ට් කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න අද යනවා බඹරගල. අපි මේ බණ්ඩාරවල ඉඳපු දවස් 4ම ගයිස් කැම්පින් සයිට්ස් දෙකකට ගියා, හයිකින් වලට ගියා. ඒ ඔක්කොම වෙන වෙනම vlogs විදියට මම වෙනම අප්ලෝඩ් කරන්නම්. මොකද ඒ ඔක්කොම මේකට දැම්මොත් එහෙම මේ vlog එකේ දිග ගොඩාක් වැඩි වෙනවා. ඒ නිසා මම ඒවා වෙනම vlog එකක් විදියට අප්ලෝඩ් කරන්න. ඉතින් ගයිස් දැනට මම බඹරගල පතනේ කැම්පින් vlog එකේ ට්‍රේලර් එක ප්ලේ කරන්න. බඹරගල පතන. එහෙමත් නැත්නම් මේ බඹරුන්ගේ අඩවිය කියන කැම්පින් සයිට් එකට අපි පිට උනේ බණ්ඩාරවලින්. බණ්ඩාරවලින් අපි නමුණුකුලට ගිහිල්ලා නමුණුකුලින් ක්ලබ් හන්දියට ගිහිල්ලා ක්ලබ් හන්දියෙන් තමයි මේ කැම්පින් ඒරියා එකට අපි ගියේ. ඒ වගේම තමයි ගයිස් ස්පෙෂලි බඹරුන්ගේ අඩවිය කැම්පින් ඒරියා එක පිහිටලා තියෙන්නේ හරියට නමුණුකුල කඳු පන්තියට මායිම් වෙලා. ඔයාලා ගයිස් සමහර විට දන්නවා ඇති මේ බඹරගල පතන කැම්පින් ඒරියා එක කියලා කියන්නේ අමු සොහනක් කියන්නේ. මේ vlog එකේදී ගයිස් අපි මේ බඹරගල පතන කැම්පින් ඒරියා එක ගැන වගේ අමුණුකුල කඳුපන්තිය ගැන තියෙන ෆෝක් ටේල්ස් එහෙමත් නැත්නම් තියෙන මිත්‍යා විශ්වාස ගොඩක් ගැන කතා කරනවා. ඒ වගේම තමයි මම ඔයාලට ආයෙත් මතක් කරනවා මේක නිකම් vlog එකක් විතරක්ම නෙවෙයි. එහෙනම් ගයිස් බඹරගල පතන කැම්පින් vlog එක කරගන්න එපා. බඹරගල පතන කැම්පින් එකත් ගයිස් අපි සාර්ථක ඉවර කළා. ඊට පස්සේ අපි කෙලින්ම ගියා නමුණුකුල ටවුන් එකට. නමුණුකුල ටවුන් එකෙන් අපි උදේට කාලා එහෙමම අපි ආයි බණ්ඩාරවලට යන බස් එක ගත්තා. ඔයගොල්ලන්ට මම මුලින් ඉඳන්ම කිව්වා මේ සම්පූර්ණ vlog එකම මේ සම්පූර්ණ trip එකම හරිම unexpectedly plan වෙච්ච දෙයක් කියලා. ඉතින් guys එදා උදේවරුේ අපිට තව දවස පුරාවටම වෙලා විතු වෙලා තිබ්බ නිසාත් ඒ වගේම එදා දවසේ හවස් වරුවේදී අපිට කරන්න වෙන plans මොකුත් තිබ්බෙත් නැති නිසා අපි එහෙමම බණ්ඩාරවලට යන අතරමඟ ඇල්ලෙන් බැස්සා. ඔයගොල්ලන්ට මතක ඇති අපි මීට කලින් දවසකුත් ඇල්ල සිටි එකට ආව රෑ වරු. ඒ වෙලාවෙදී අපිට ඇල්ල සිටි එක ලොකුවට බලා ගන්න බැරි වුණා. ඒක නිසා අපි ඇල්ලෙන් බැස්සට පස්සේ ඇල්ල සිටි එකේ තියෙන අර කඩ
පෙළපෙළියයි බලාගෙන එහෙම අපේ සෙට් එකේ ඉඳපු මේ හයිකින් කැම්පින් කියලා එක්ස්පීරියන්ස් තියෙනම ඩයල් එක ශාන් සංජයක පාට කිව්වා ඇල්ලරොක් හයික් එක හරිම ඉන්ටරෙස්ටිං කියලා. ඉතින් අපිට වෙන විශේෂ ප්ලෑන්ස් මොකුත් තිබ්බෙත් නැති නිසාම අපි තුන් දෙනාම එහෙම ඇල්ලරොක් හයික් එක යන්න පටන් ගත්තා. ඉතින් ගයිස් ඇල්ලරොක් හයික් එක ඔයගොල්ලෝ යනවා නම් යන්න ඕනි ඇල්ල ස්ටේෂන් එක ගාව. ඇල්ල ස්ටේෂන් එක ගාවින් ගයිස් අපිට යන්න පුළුවන් පැති දෙකක් වෙනවා. එකකින් එක පැත්තකට ගියාම අපිට හම්බෙන්නේ නයින් ආචර්ස් බ්‍රිජ් එක. අනිත් පැත්තට ගියාම තමයි අපිට ඇල්ල රොක් එකට යන පාත් එක හම්බ වෙන්නේ. ඉතින් අපි යන්න ඕනේ අන්න ඒ සයිඩ් එකට. ඒ සයිඩ් එක මොකද්ද කියලා වගේම ඇල්ලරොක් හයික් එකේදී වෙච්ච දේවලුත් ඔක්කොම සිදුවීම් මම වෙනම vlog එකක් විදිහට ඇල්ලරොක් vlog කියලා වෙනම vlog එකක් විදිහට YouTube එකට අප්ලෝඩ් කරනවා. එහෙනම් guys මම මෙතනින් එහාට අන්න ඒ vlog එකේ පොඩි ට්‍රේලර් එකක් ප්ලේ කරනවා. ඒකෙන් ඔයාලට ඒ vlog එකේදී වෙච්ච දේවල් වගේම ඒ vlog එකේ තියෙන content එක ගැන පොඩි idea එකක් හම්බෙයි. ඇල්ලරොක් ශ්‍රී ලංකාවේ අල්ල සිටි එකේ තියෙන ලස්සනම hike එක අපිට experience කරන්න පුළුවන් තැන තමයි මේ ඇල්ලරොක් කියලා කියන්නේ. ඒ වගේම තමයි කඳු නගින්නේ. එහෙමත් නැත්නම් hiking වලට ඔයාලා තාම අලුත් කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාලා තාම hiking වලට කෝඩුකාරයෙක් නම් ඔයගලන්ට hiking start කරන්න හොඳම place එක තමයි මේ ඇල්ලරොක් කියලා කියන්නේ. සිලිලාර සිත නයනා හෘදේ සිඳිනා කෝල නීලවත. ඉතින් guys මේ ඇල්ලරොක් hike එක අපි පටන් ගත්තේ ඇල්ල ස්ටේෂන් එක ගාන. ඇල්ලරොක් හයික් එක guys අපි টොප් එකටම නැගලා අවස සන්සෙට් වීව් එකත් ලස්සනට බලාගෙන ඇල්ලරොක් හයික් එක ඉවර කළා. හැබැයි guys අපි අතින් එක වැරද්දක් සිද්ධ වුණේ තමයි අපි ඇල්ලරොක් හයික් එක බහින්න ගොඩක් ලේට් ඔයාලා ඕල්රෙඩි මගේ බබරගල පතර කැම්පින් vlog එකයි බණ්ඩාරවල vlog එකයි බැලුවා නම් එහෙනම් මෙන්න ඔයගොල්ලෝ දැන් ඇල්ලරොක් vlog එකත් බලන්න පුළුවන්. ඇල්ලරොක් හයික් එක guys අපි සාර්ථක ඉවර කළාට අපිට ඒක බහින්න පොඩ්ඩක් ලේට් වුණා. හැබැයි ඒකෙන් අපිට ඇල්ලරොක් හයික් ට්‍රේල් එකේදී ඇල්ලරොක් හයික් ට්‍රේල් එකට ඇල්ල සිටි එක රැට පේන විදිය බලා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ඇල්ල සිටි එකේ නයිට් වීව් එක අපිට උඩ ඉඳන්ම බලා ගන්න පුළුවන් වුණා. Neon glows and shadows chase the sky. Lanterns hum while the river flows by. The cold tall streets hum. ඊට පස්සේ guys අපි ඇල්ල සිටි එකට ඇවිල්ලා එහෙම බස් එකේ ටක් ගාලා බණ්ඩාරවල සිටි එකට ආවා. බණ්ඩාරවල ඇවිල්ලා guys අපි මේ වෙයි දවස් 4ක්. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඉතින් guys අද රැට අපි කෑම අපි නැවතලා ඉන්න තැනේදීම හදාගන්න තමයි හැදුවේ. ඒක නිසා අපි බණ්ඩාරවල ටවුන් එකෙන් රැට මාකට් එකට ගිහිල්ලා බඩු කීපයකුත් අරගෙන ටක් ගාලා අපි නැවතලා ඉන්න තැනට ගියා. අපි guys හදාගන්න කියලා මස් ගෙනාවා. ඒ වගේම හාල් ගෙනාවා. එතකොට අද අපි චිකන් කරියක් එක බත් කණියෙන් හදාගන්න තමයි යන්නේ. චිකන් කරි එක හදාගන්න එක නම් guys අපි මුලින් කරන්න පටන් ගත්තට පස්සේ තේරුණා පොඩ්ඩක් සංකීර්ණයි කියලා. ඒක නිසා අපි නැවතලා ඉඳපු තැනට අල්ලපු ගෙදර අංකල්වත් කතා කරගෙන අපි කොහොම හරි ෂේප් එක හදාගත්තා. කොහොමරි guys අපි තුන්දෙනයි ඒ අංකල් එකතු වෙලා චිකන් කරි එකයි බත් එකයි ගානට හදාගත්තා. ඊට පස්සේ අංකලුත් අපිත් එක්කම රැට කෑවා. ඔගොල්ලන්ට පේනවා ඇති guys අපි හිතුවට වඩා හොඳට මේ චිකන් කරි එක ආවා. ඒ වගේම තමයි ඒකේ රහයි සුවඳයි දෙකම. බත් එකත් එක්ක නිකන් චිකන් කරි එක විතර කන්න පුළුවන් තරමට ඒ චිකන් කරි එක මාරම රහට තිබ්බා. අපි කාලි ඉවර වෙලා ෆිල්ම් එකකුත් බලලා ඊට පස්සේ දා නිදාගත්තා. ඔන්න guys අද තමයි මේ බණ්ඩාරවලට ඇවිල්ලා අපේ ගෙවෙන 5 වෙනි දවස්. අද අපි යන්නේ හැදුවේ බබරකන්ද. බබරකන්දේ ඔයගොල්ලෝ දන්නවා ඇති තියෙනවා අපේ බබරකන්ද කැම්පින් ඒරියා එක කියලා කැම්පින් ඒරියා එක. අපි යන්න හදන්නේ අන්න එතන. අපේ බබරකන්ද කැම්පින් ඒරියා එකේ කැම්පින් ගහන්න කියලා හිතාගෙන අපි මදිපාඩුවට තිබු බරු ටිකක් ටවුන් එකෙන් අරගෙන වැඩි හවස් වෙන්න කලින් අපේ කැම්පින් සයිට් එකට යන්න පටන් ගත්තා. අපේ බබරකන්ද කැම්පින් ඒරියා එකේ කැම්පින් ගහන්න යන්නේ ඉදියට guys අපිට කැම්පින් ගහන්න උනේ අපේ බබරකන්ද කැම්පින් ඒරියා එකකින් නෙවෙයි. අපිට කැම්පින් ගහන්න උනේ ජකාගේ පඩිපෙළ. එහෙම නැත්නම් ඩෙවිල් ස්ටෑකේස් හරියටම ඉවර වෙන තැන තියෙන වැලි වංගුව කියන පොයින්ට් එක. ඩෙවිල් ස්ටෑකේස් වලට යද්දි මොනවද උනේ? එහෙම නැත්නම් මේ බඹර කන්දේදී මොනවද උනේ කියලා හරියටම දැනගන්න ඕගොල්ලන්ට පුළුවන්. ඕගොල්ලෝ අපේ ඩෙවිල් ස්ටෑකේස් කැම්පින් vlog එක බැලුවා නම්. එහෙමත් නැත්නම් මෙතනින් එහාට ඉතුරු දවස් දෙකක කතාව තියෙන්නේ guys ඒ vlog එකේ. ඒ vlog එකේ ට්‍රේල් එක දැනට මම මෙතනදී ප්ලේ කරන්නම්. ඩෙවිල් ස්ටෑකේස් යකාගේ පඩිපෙළ බඹර කන්ද දියල්ල. එහෙමත් නැත්නම්
ලංකාවේ තියෙන උසම දියැල්ල ආසන්නයේ වගේ ඕහියත් අලු පහනත් අතර බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන හොඳම වගේම ඇඩ්වෙන්චරස්ම හයික් එක තමයි මේ ඩෙවිල්ස් ස්ටෙයාකේස් කියලා කියන්නේ. ඔබ දන්නවා ඇති අපේ බඹරකන්ද කැම්පින් ඒරියා එක. ඒකට අපි මේ වැලිවංගුවට ගිහුව පාත් එකෙම ගිහිල්ලා යන්න පුළුවන්. අපි ගිහුව පාත් එකේ ගයිස් බඹරකන්ද කඳු බෑවුම් වලින් දේවතු මැද්දෙන් කන්ද තියෙන කැලෑවල් මැද්දෙන් පාරවල් හොයාගෙන හරියටම පාරවල් දන්නේ නැතුව පාරවල් හොයාගෙන කැම්පින් ගහපු තැනට වැලිවංගුවට කොහොම හරි ගියා. ඒ ගියපු හයික් එක ගයිස් අපිට ඩෙවිල්ස් ස්ටෙයාකේස් එකේ ගිහිල්ලවත් ගන්න බැරි තරම් ඇඩ්වෙන්චරස් වගේම ඉන්ටරෙස්ටිං හයික් එකක් වුණේ. එළුවන් කාලයි සිලිලා රසිත නය ට්‍රැවල් කරද්දි මේ වගේ පාරවල් මේ වගේ වීව්ස් මේ වගේ පැති හම්බෙද්දි තමයි තේරෙන්නේ ට්‍රැවලින් කියන එක මිනිස්සුන්ගේ හොබි එකක් වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ ජීවිත කාලේ පුරාම අපිත් ජීවිතය කියන දේ ඇතුලේ ලොකු සංචාරයක නිරත වෙනවා කියලා මට හිතෙනවා. ඇත්තටම මෙහෙම ඇවිදින එකේ තේරුමක් තියනවද? ඇත්තටම මෙහෙම ඇවිදින එකේ කෙලවරක් තියේවිද කියන ප්‍රශ්නේ මීට ඵලයක් පකෝ අපි මීට වීඩියෝ කරන්න. ඔය ඇති පකෝ. මම මේක දාගෙන බඹරකන්ද කැම්පින් එක ඉවර කළා ගයිස් අපි ආයි කෙලින්ම බණ්ඩාරවලට ගියා. ඔව් ගයිස් මට අමතකුණා ඔයගලන්ට කියන්න අපි බඹරකන්ද ෆෝල්ස් බැහැගෙන එද්දි හම්බෙච්ච රොටි කඩේ ගියා ගයිස්. මං ගාව මේකේ වීඩියෝ ක්ලිප්ස් නැහැ. මොකද කිව්වොත් මේ වෙද්දි අපේ බැටරි ඔක්කොම ඩෙඩ් වෙන ලං වෙලා තිබ්බ. ඒක නිසා මේකේ වීඩියෝ ක්ලිප්ස් නැහැ. තියෙන්නේ ෆොටෝස් ටිකක් විතරයි. එහෙනම් ගයිස් මෙන්න පොඩි ෆොටෝ ෂෆල් එක. ඊට පස්සේ ගයිස් අපි ආයි බණ්ඩාරවලට ඇවිල්ලා බණ්ඩාරවල තියෙන කාගිල් ස්කෝයර් එකට බණ්ඩාරවල තියෙන කාගිල් ස්කෝයර් එකට ගිහිල්ලා ගයිස් මෙන්න මේ සුප් එකක් ආයි ගා. ඒ වෙද්දි ගයිස් බණ්ඩාරවල කාගිල් ස්කෝයර්ගේ සුප් එක මගේ හાર્ට් එකේ ස්පෙෂල් තැනටම කියලා යුනික් තැනක් වෙන් කරගෙන ඉවරයි. අපි කාගිල් ස්කෝයර් වල නිදහසේ ටිකක් ඉඳි එක පාටම ගෙදරින් කෝල් එකක් ආවා. මම ඔයාලට මුලදීම කිව්වා අපි මේක ෆුල් අන්එක්ස්පෙක්ටඩ්ලි ආපු ට්‍රිප් එකක් කියලා. ඉතින් අපි මේ ට්‍රිප් එක එන්න පිට උනේ එන්නේ ඉඳපු දවසෙත් නෙට කලින් දවසේ මහා පාන්දර තමයි අපි ගෙවල් වලින් පිට උනේ. මේ වෙද්දි දැන් දවස් 7ක් පුරාවට එක දිගට අපේ ෆෝන් උත් හරියට වැඩ නැතුව හරියට කනෙක්ෂන් උත් නැතුව හරියට කෝල් එකක්වත් ගන්න නැතුව මෙහෙටම වෙලා ඉඳපු නිසා අපේ අම්මලාට හොඳටම මල් පැල්ලලා. ඉතින් ගයිස් මෙතනින් ඉස්සරහටත් ලොකුට වීඩියෝ ක්ලිප්ස් මට රෙකෝඩ් කරගන්න බැහැ. කොහොම හරි මේ වෙද්දි ගෙවල් වලින් ඉක්මනට ගෙවල් වලට එන්න කියලා කියන නිසා අපි එහෙමම ටක් ගාලා ආයි ගෙවල් වලට එන්න පිට වුණා. එහෙනම් බයි බයි ගයිස්. බඹරකල පතන කැම්පින් vlog එකයි ඇලරොක් හයිකින් vlog එකයි ඒ වගේම තමයි යකාගේ පඩිපෙළ. එහෙම නැත්නම් ඩෙවිල්ස් ස්ටෙයාකේස් බඹරකන්ද vlog එකයි කියන vlog තුනම අනිවාර්යයෙන්ම මිස් කරගන්න තු බලන්න. එහෙනම් අපි දිගටම vlogs වලින් සෙට් වෙමු.